ඕ කියන්නේ නංගි මේ අපි මේ වීඩියෝ කරලා ගැටියා නේද බා? මේ අපි කරන්නේ නංගි ඔය පාරේ ඉන්න ලස්සන ගෑල් ළමයි ඉන්නේ. ලස්සන ගෑල් ළමයි කියලා මලක් දෙනවා. ඔය නංගි දැකලා නැද්ද ඕන තරම් ඔය දැන් ඕන තරම් තියෙන දැන් ඔය මල් දෙනෙව්වා. ඒ වගේ තමයි අපිත්. හැබැයි මෙහෙම එකක් තියෙනවා අපි මේ කියන්නේ නැතුව මල් දෙන්නේ නැහැ නේද බා? නංගිලා කැමතිද දන්නේ නැහැ නේ. ඇත්තට මෙහෙම නංගිලාට කරදරයක්ද දන්නේත් නැහැ නේ. ඒ හින්දා අපි දැන් නංගිලාගෙන් අහන්න තමයි ඇදුවේ මේ. නංගි මොකද කියන්නේ මේ නංගි කැමතිද වැඩේට? අයියා අවුලක් නෑ කරමු. අයියලා කියන්නකෝ වෙන්න ඕන විදිහ. මං ඒ විදිහට කරන්න. නියමයිනේ නංගි. බලපංගු බං අන්න කෙල්ලෝ. නංගි මොකද මේ මෙතන මේ යන්නේම හදිස්සියද? නෑ අයියා හදිසියක් නෑ. මම මේ බෝයිෆ්‍රෙන්ඩ් හම්බෙන්න ආපු ගම. එයා තාම ආවේ නෑ. එහෙමද නංගි. එහෙනම් අපි වැඩේ කරමුනේ. මේ ඉන්නකෝ යාට අපි වැඩේ කරන විදිහ කියලා දෙන්න. නංගි මෙන්න මෙහෙම තමයි වැඩේ වෙන්නේ. ඔයා ඔය ඉස්සෙල්ලා හිටිය වගේ අන්න අර පැත්ත බලාගෙන ඉන්න. මම මේ මල අරගෙන එනවා අර පැත්ත. මූ මේ පැත්තෙන් වීඩියෝ කරනවා. හරිද? ඕක වෙන්නේ නංගි දැන් මම අර පැත්තෙන් ඇවිල්ලා ඉංගිට ඔයා දන්නේ නැහැ මම එනවා කියලා. දැන් මේක වෙන විදිහ මං කියන්නේ. ඇවිල්ලා මං ඔයාලට තට්ටු දෙයක් දානවා. එතකොට ඔයා හැරෙනවා. හැරෙනකොට මම දන ගහලා ඔයාට මල දෙනවා. හරිද? එතකොට ඔයා පුදුම වෙන්න ඕනේ. හරිද? ඔයා අම්මට සිරි වෙන්න පුදුම වෙන්න ඕනේ. අපිට බං මේක දැන් වෛරල් කරගන්නත් එපා. අපිට දැන් නංගි මේක වෛරල් කරගන්නත් ඕනේ. ඒක කියන්නේ Facebook එකේ ෂෙයා වෙන්න ඕනේ, TikTok එකේ ෂෙයා වෙන්න ඕනේ. එහෙම වෙන්න බෑ නැත්තම් වැඩක් නැහැ නේ. ඒ හින්දා මං ඔයාගේ අතින් චුට්ටක් අල්ලගෙන ඔයා ඕම කරගෙනවා. හරිද? ඔයාත් ප්‍රසිද්ධ වෙනවා නංගි මමත් ප්‍රසිද්ධ වෙනවා. අවුලක් නැහැ නේ වැඩේ කරමුද? අවුලක් නෑ. අවුලක් නැහැ නේ. වෙනවනම් අවුලක් නෑ කරමු. අවුලක් නැහැ. එහෙනම් වැඩේ කරමු. එහෙනම් මං අර කීපිටිට ඉන්න ඕනේ. අර පැත්ත බලන්න ඉන්න. මං අර පැත්තෙන් මල අරන් එනවා. සුපිරි. එහෙනම් නංගි කීපිටිට වැඩේ කරමු. හරිද? ඔය අර පැත්ත බලන්න ඉන්න ලස්සනට. මං අර පැත්තෙන් මේ ඔබ වැඩේ බලපන්. අපි දැන් වීඩියෝ කරපන්. නංගි ලස්සන ඉන්න. සුදු අම්මා යකෝ ඔන්නෝරු මදත් කරු යකෝ සුදු අම්මත් මේව කරාන ගනිත් කෙල්ල කොහොම නොකරයිද මං ඉඳලා වැඩක් නෑ මම